ඔව් අපි විශේෂයෙන් අද මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න කල්පනා කරේ ප්‍රධානම කාරණා දෙකක් සම්බන්ධව. පළවෙනි එක තමයි ඊ타ත්ම සාවද්‍ය ප්‍රවෘත්ති දෙකක්. අද දවසේ අපි දැක්කා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය සහ මාධ්‍ය තුල සංසරණය වෙනවා. විශේෂයෙන්ම මේක සති අන්තයක්. මේ වගේ දේවල් සති අන්තයේ සිදුවීම පිළිබඳවත් අපිට යම් යම් සැක පහළ වෙනවා. පළවෙනි කාරණේ තමයි මේ වැලිගම ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් පිලිපීන සංචාරකයෙක්ට ශ්‍රී ලංකාවේ මේ සර්ෆින් කරන ස්ථානයකදී සිදුවන පහර දීමක් සම්බන්ධව පිළිබඳව වීඩියෝවක්. ඇත්තටම මේ වීඩියෝ පිළිබඳව මම සොයා බැලුවා. මේක 2024 පෙබරවාරි මාසේ 14 වෙනිදා සිදු වුණු සිද්ධියක්. එතකොට මේ වීඩියෝ එක අද තමයි එළියට එන්නේ. දෙවෙනි කාරණේ තමයි අරුගම්බේ වල අපි දැක්ක සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා. මේ බිකිනි තහනම් කියලා වගේ ඉංග්‍රීසියෙන් සකස් කරන ලද සමාජ මාධ්‍ය ප්‍රකාශනයක්. ඉතින් මෙන්න මේ කාරණා දෙක සම්බන්ධව තමයි මේ මාධ්‍ය සාකච්ඡාව අපි විශේෂයෙන්ම කැඳවන්න අද තීරණය කළේ. දැන් අපි දන්නවා එකක් මේක සති අන්තයක්. විශේෂයෙන්ම රජයේ ආයතන අමාත්‍යාංශ අපි මේ වෙලාවේ අපේ කාර්ය මණ්ඩලය වැඩ කරන්නේ නැති වෙලාවක්. දෙවෙනි එක තමයි අපි දන්නවා විශේෂයෙන්ම කොළඹ මහනගර සභාව සහ තීරණාත්මක අපේ ප්‍රාදේශීය සභා නගර සභා ගණනාවක් මේ වෙලාවේ මුස්ලිම් ප්‍රජාවගේ සහයෝගයෙන් ස්වාධීන කණ්ඩායම් වල මේ අයගේ සහයෝගයෙන් අපි බලය පිහිටවන්න ජාතික ජන බලවේගයේ අපි බලය පිහිටවන්න සූදානම් වෙන අවස්ථාවක්. ඒකට මෙන්න මේවා ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය සහ මාධ්‍ය හරහා ව්‍යාජ තොරතුරු ප්‍රවර්ධනය කරලා මෙන්න මේ දරණ උත්සාහයක් තමයි මෙතන අපි නිරීක්ෂණය කරේ. ඒ පිළිබඳව තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව සහ මේ නිවැරදි කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පළවෙනි සිද්ධිය ගත්තොත් මම මුලින් සඳහන් කරා වගේ 2024 පෙබරවාරි සිද්ධ වෙච්ච සිද්ධියක්. මේක අපි දන්නවා මේ විනාශ කරපු බංකොලොත් කරපු ආර්ථිකය නැවත ගොඩනගන්න මේ සංචාරක ක්ෂේත්‍රය ඉතාමත්ම හොඳින් දායකත්වයක් ලබා දෙමින් තිබෙනවා. ඒකට මෙන්න මේක බංකොලොත් කරන්න සංචාරක ක්ෂේත්‍රය අඩපණ කරන්න මේකට යම්කිසි බලපෑමක් කරන්න තමයි මේ උත්සාහය දරමින් ඉන්නේ. ඉතින් යම්කිසි කණ්ඩායමක් කල්පනා කරනවා නම් අපිට එහෙම කරන්න පුළුවන් වෙයි කියලා අපි මේ පිළිබඳව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නවා. මම මේ පිළිබඳව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට ඒ වගේම ආරක්ෂක ලේකම්වරයාට පොලිස්පතිතුමාට මේ සියලුම කණ්ඩායම් මම දැනුවත් කරා සහ ඒගොල්ලන්ගේ තොරතුරු ලබා ගත්තා. මේ සියලුම දේවල් ව්‍යාජ කාරණා. ඉතින් ඒ පිළිබඳව අපි ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා ඉතාමත්ම විචක්ෂණශීලීව මෙන්න මේ ව්‍යාජ තොරතුරු පිළිබඳව මේවා පිළිබඳව දැනුවත් වෙන්න. අපි මේ ගොඩනගමින් ඉන්න විනාශ කරපු ආර්ථිකයට තවත් බලපෑම් කරලා මේ විනාශකාරීන් අතරට මේක නැවත ලබා ගන්න දේශපාලනිකම උත්සාහයක් මේ අය ධර්මින් ඉන්න බව අපි නිරීක්ෂණය කරලා තිනවා. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි මම මුලින් සඳහන් කරා වගේ මුස්ලිම් ප්‍රජාවගේ සහයෝගය ඇතිව අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා යම් අපේ පළාත් පාලන ආයතන වල බලය පිහිටවන්න. එතකොට නැවතත් මේ පාස්කු ප්‍රහාරය වගේ සම්බන්ධ ඒහා සමාන ජාතිවාදී යම් සිද්ධීන් උලුක්වන්න දරන උත්සාහයක් විදිහට තමයි මේ අරුගම්බේ සිද්ධිය අපි දකින්නේ. ඇත්තටම සිද්ධියක් වෙලා තිනවා සති කිහිපයකට පෙර මේ අරුගම්බේ ප්‍රදේශයේ නිර්වතින් යම්කිසි පුද්ගලයෙක් ඇවිදගෙන ගිහින් තියෙනවා මේ ප්‍රධාන මාර්ගය. ඇත්තටම ඒක යම්කිසි කණ්ඩායමක් විසින් කඩාකප්පල්කාරී ලෙස සංවිධානය කරන ලද සිද්ධියක්ද කියලාත් අපි සැකපල කරනවා. කෙසේ වෙතත් මේ පිළිබඳව මේ ප්‍රජාව සහ මේ ප්‍රදේශයේ අපිත් එක්ක වැඩ කරන කණ්ඩායම් එක මම සාකච්ඡාවකට නිරත වුණා මේ පැය දෙකකට කලින්. ඉතින් මට දැනගන්න හම්බ වුණේ ඇත්තටම මේ ප්‍රජාවගේ ඉල්ලීමක් තියෙනවා මේ අය එහෙම නිර්වස්ත්‍රයෙන් මේ පාරේ යන්න ඕනේ නැහැ කියන එක අපි පිළිගන්නවා. මොකද අපි මුස්ලිම් ප්‍රජාවගේ සංස්කෘතිය ඒගොල්ලන්ගේ ආගමික විශ්වාසයන් ඒ පිළිබඳව අපේ පූර්ණ ගෞරවය තියෙනවා. ඒ වගේම අරුගම්බේ ප්‍රදේශයේ මේ සංචාරක කර්මාන්තය අපි වසර ගණනාවක් කරනවා. මේක මේ හදිසියේ 2025 අද ආව එකක් නෙමෙයි. ඉතින් මේ සුළු සිද්ධි මවාපාලා ඒව හරහා මෙන්න මේ අපි ගොඩනගමින් ඉන්න ආර්ථිකයට ඉතාමත්ම හොඳින් අපි මේ දේශපාලන බලය ස්ථාවර කරමින් ඉන්න එකට බලපෑම් කරන්න යම්කිසි කණ්ඩායමක් උත්සාහ දරනවා නම් ඒ පිළිබඳව දැඩි නීති ක්‍රියාමාර්ග අපි ගන්නවා. ඒ පිළිබඳව මම මුලින් සඳහන් කරා වගේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා වගේම පොලිස්පතිතුමා එක්ක අපි මේ වෙනකොට සාකච්ඡා කරලා අවසానයි. ඒ පිළිබඳව අපි දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම මුස්ලිම් ජනතාවගේ ආගමික අනන්‍යතාවයන් ආරක්ෂා කරමින් අපි ගරු කරනවා අයගේ ආගමික අනන්‍යතාවයන් වලට. ඉතින් නිර්වතින් මේ ප්‍රදේශවල සැරිසරන්න බෑ. විදේශිකයෙක් වුණත් සංචාරක කර්මාන්තය වුණත් අපේ දේශීය සංචාරක දේශීය සංස්කෘතියට අපේ සංස්කෘතිය වටිනාකම් වලට ඒවට ගරු කරමින් මේ කර්මාන්තය කරන්න ඕනේ. මේ පිළිබඳව අපි දැඩි අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම ඉතාමත් මුදුරින් මේ වගේ තවත්
ප්‍රවෘත්ති මවන්න පුළුවන් මේ අය. අපි මම මුලින් සඳහන් කරා වගේ අපි මේ ගොඩනගන එහෙම නැත්නම් මේ විනාශ කරපු ආර්ථිකය නැවත ගොඩනගන ව්‍යායාමය අඩපණ කරන්න දේශපාලන බලය කූට ලෙස ලබා ගන්න මේ වගේ ව්‍යාජ ප්‍රවෘත්ති මවලා ඒගොල්ලන්ගේ තියෙන මේ විවිධ මාධ්‍ය ජාලා පාවිච්චි කරලා මේ වගේ ප්‍රවෘත්ති මවන්න ඒගොල්ලන් උත්සාහ කරන්න පුළුවන්. මම අපේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ වගේ ව්‍යාජ ප්‍රවෘත්ති වලට රැවටෙන්න එපා. අපි ඊ타මත්ම සත්භාවයෙන් මේ විනාශ කරපු ආර්ථිකය ගොඩනගන්න විශේෂයෙන් මම මතක් කරන්න කැමතියි අදත් මේ සතියාන්තයේ අපි ජනාධිපතිතුමත් එක්ක රැස්වීමක් තිබුණා අපේ රටේ සමස්ත මේ ප්‍රාදේශීය පළාත් පාලන ආයතනවල අපේ නියෝජිතයන් වෙනුවෙන් 5000කට ආසන්න පිරිසක් අපි අද කොළඹ රැස් වෙලා එතන ජනාධිපතිවරයා ඉතාමත්ම පැහැදිලි පණිවිඩයක් දුන්නා අපේ රටේ ජනතාව එකතු වෙලා බලයක් පිහිටවලා මේ සමාජ ප්‍රගමනය වෙනුවෙන් මෙන්න මේ ගත්ත පියවර කිසිසේත්ම ආපසු හරවන්න ඉඩ තියන්නේ නැහැ කියන පැහැදිලි පණිවිඩය ජනාධිපතිවරයා ලබා දුන්නා. ඒ වගේම මම ප්‍රතිඥාවක් දෙන්න කැමතියි මේ වෙලාවේ සංචාරක ශ්‍රේෂ්ඨය සම්බන්ධයෙන්. ඒතකොට මේ කර්මාන්තය අඩපණ කරන්න මේ කර්මාන්තය හරහා මේ විනාශ කරපු ආර්ථිකය නැවත ගොඩනගන්න යම්කිසි කණ්ඩායමක් විසින් යම්කිසි ක්‍රියාමාර්ග ගනිමින් පුහු බොරු උත්සාහ දරමින් ඉන්නවා නම් ඒවා ව්‍යර්ථ කරන්න ඒ පිළිබඳව නීතිමය නීතිය ක්‍රියාත්මක කරන්න අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. ඒ අයට දැඩි නීති ක්‍රියාත්මක කරන බවත් මේ වෙලාවේ මම සඳහන් කරන්න කැමතියි. මේ YouTube විදේශිකයාගේ YouTube නාලිකාවේ ඒ වීඩියෝ ප්‍රදර්ශනය කරලා තිබ්බසා එහි තිබෙනවා ඔහුට පහර දෙන බව ඒක පේන්න තියෙනවා. එතකොට ඔබතුමන්ට විශ්වාසයෙන් කියන්න පුළුවන්ද මේ සඳහා මොකද මේක රටේම සංචාරකයින්ට බලපාන දෙයක්. මේ සඳහා යම්කිසි නීතිමය සහ ඒ සඳහා ගතිය යුතු ක්‍රියාමාර්ග අරන් තියෙන බව ඔබතුමන්ට පැහැදිලි සාක්ෂාත්කව මේ ගැන සනාථ කරන්න පුළුවන්. ඔව් අනිවාර්යෙන්ම මම මුලින් සඳහන් කරා වගේ මම පොලිස්පතිවරයා සමග සාකච්ඡාවක් දැන් පැයකට කලින් කරා. එතකොට 2024 පෙබරවාරි මාසේ 14 වෙනිදා මේ සිද්ධිය අපිට වාර්තා වුණාට පස්සේ පැය දෙකක් ඇතුළත මේ අදාළ පුද්ගලයා අපි අත්අඩංගුවට ගත්තා. අරගෙන ඒ ආයත නඩු පැවරුවා. ඉතින් මේ නඩු කටයුත්ත මේ වෙනකොටත් මාතර අධිකරණයේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් මේ පැරණි සිද්ධියක් 2024 පෙබරවාරි මාසේ සිද්ධියක් අද මේ උලුප්පල ආරන් තියෙන්නේ මම මුලින් සඳහන් කරා වගේ අපේ සංචාරක කර්මාන්තයේ මේ තියෙන ශීඝ්‍ර වර්ධනයට යම්කිසි බලපෑමක් ඇති කරන්න. ඉතින් මම හිතන්නේ මේ බංකොලොත් දේශපාලන කණ්ඩායම් වලට මේ උත්සාහයන් තවදුරටත් කරන්න පුළුවන් වෙයි කියලා ඒ කණ්ඩායම දිය වෙමින් මේ තියෙන්නේ. ඒගොල්ලන්ගේ මේ දේශපාලන ව්‍යාපාරයේ දිය වෙන එක වහගන්න ගත්ත උත්සාහයක් විදිහට තමයි මම මේක දකින්නේ. ඒත් එක්කම මේ ආරුගම්බේ ප්‍රදේශයේ බොහොම මුස්ලිම් ප්‍රජා ජීවත් වෙන ප්‍රදේශයක් කාලයක් තිස්සේ සංචාරක ශාස්ත්‍රීය ක්‍රියාත්මක වෙන ඒ වගේම විවිධ අවස්ථාවන් වල ප්‍රශ්න කොට නැගිටිනවා. සැබවින්ම මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඔව් මම මුලින් සඳහන් කරා වගේ සතිය කීපයකට කලින් ඇත්තටම නිර්වතින් පුද්ගලයෙක් අරුගම්බේ ප්‍රධාන මාර්ගයේ ඇවිදගෙන ගොස් තිබෙනවා. ඒ බව නිරීක්ෂණය වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව ප්‍රජාවගේ යම්කිසි විරෝධතාවයක් වර්ධනය වෙලා තිබෙනවා. ඇත්තටම අපි පිළිගන්නවා අපි ඕනම ප්‍රදේශයක ලෝකයේ සංචාරය කරනවා නම් ඒ ප්‍රදේශයේ සංස්කෘතිය අපි ගරු කරන්න අත්‍යවශ්‍යයි. ඒ අරුගම් ප්‍රදේශය අපි දන්නවා මුස්ලිම් ප්‍රජාවත් ජීවත් වෙන ප්‍රදේශයක්. නමුත් සංචාරක කර්මාන්තයේ වසර ගණනාවක් පුරා මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි මෙහෙම පුද්ගලයෙක් හදිසියෙ නිර්වතින් ඇවිද යාම ඒ වගේම අපි පළාත් පාලන ආයතනවල මුස්ලිම් ජනතාව යම් ආයතනවල මුස්ලිම් ප්‍රජාවගේ ස්වාධීන කණ්ඩායම් වල ඒගොල්ලන්ගේ සහයෝගය ඇතිව අපි බලය පිහිටවන්න උත්සාහ කිරීම මේ අතර යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවා කියලා අපි නිරීක්ෂණය කරනවා. මම මුලින් සඳහන් කරා වගේ පොලිස්පතිවරයා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා මේ අයත් එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් යම්කිසි කණ්ඩායමක් එහෙම උත්සාහ කරනවා නම් අපි මේ දේශපාලන වශයෙන් අපි ස්ථාවර කරමින් යන මේ රට ආර්ථික වශයෙන් ස්ථාවර කරමින් යන රට සංචාරක කර්මාන්තයට බාධාවක් කරන්න එහෙම උත්සාහ කරනවා නම් මම හිතන්නේ ඒව කරන්න පුළුවන් වෙයි කියලා. අපි මේ සිද්ධි වලට සම්බන්ධව මේ වෙනකොට විමර්ශන ආරම්භ කරලා තියෙනවා. දැඩි නීති ක්‍රියාමාර්ග ගන්න බවට මේ වෙලාවේ මම ප්‍රකාශ කරන්න කැමතියි. මුළු රටම මේ 2025 වර්ෂයේ මිලියන 3කට අධික සංචාරකින් කණ්ඩායමක් ලංකාවට කැඳවගෙන විදේශ විනිමය උපයා ගන්න ලෑස්තිලා ඉන්න මොහොතක්. මේ වෙලාවේ රටේ ජනතාව වශයෙන් වගකීමකින් යුතු වැඩ කිරීම පිළිබඳව ඔබතුමා දරන අදහස මොකක්ද? ඔව් අනිවාර්යෙන්ම මම මුලින් සඳහන් කරා වගේ අපි මේ විනාශ කරපු ආර්ථිකයක් අපි ජාතියක් විදිහට බංකොලොත් වෙච්ච රටක්. ඉතින් මෙන්න මේක ගොඩනගන්න අපි අලුත් දේශපාලන ව්‍යාපාරයක් විදිහට දැඩි ව්‍යායාමයක් අපේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඇමතිවරු සියලුම දෙනාම අපි ධර්මින් ඉන්නවා. ඒතකොට මේ අවස්ථාවේ මම අපේ රටේ ප්‍රජාවගෙන් අපේ මහ ජනතාවගෙන් බොහොම
බැගෑපත්ව ඉල්ලීමක් කරන්න කැමති මේ වගේ ව්‍යාජ තොරතුරු ව්‍යාජ සිද්ධීන් මවන්න පුළුවන් මේ බංකොලොත් දේශපාලන කණ්ඩායම් ඒ පිළිබඳව අපි අවධානය යොමු කරමු මේවට අපි නොරැවටෙමු ඒ වගේ සමාජ මාධ්‍ය තුල මේ වගේ විවිධ මේ අය මවන ප්‍රවෘත්ති වලට අපි අවධානයක් යොමු නොකරමු මොකද එහෙම අවධානයක් යොමු කරොත් ඒවා අපි ෂෙයා කරන්න උත්සාහ කරොත් ඇත්තට මේ ප්‍රවෘත්තිය තමයි ඉදිරියට එන්නේ ඒ නිසා ඒකෙන් හානියක් තමයි අපේ රටට සංචාරක කර්මාන්තයට සිද්ධ වෙන්නේ මම ඉල්ලීමක් කරන්න කැමති ප්‍රජාවගෙන් මේ වගේ බොරු එහෙම නැත්නම් අපේ රට විනාශයට ගෙනියන මේ වගේ ප්‍රවෘත්ති වලට අපි කිසිම සහයෝගයක් අවධානයක් යොමු නොකරමු කියන ඉල්ලීම කරන්න කැමතියි අපේ රටේ ප්‍රජාවගෙන්